තමයි සුන්දර ගල්ගෙඩියාන දියල්ල. උඩල්ල කාගෙන ආවා. මොනවද නැති වෙලා තියෙන්නේ? අම්මට සිරි වෙනවා. පොඩ්ඩක් ඉන්න මංගා වෙන්න ඕනේ. ආව්. ඕගෙනවා. මම දැන් කෝල් එකකුත් ගත්තානේ. ඒ පුකරත් තුන්නේ නැහනේ. එන කාලම් අර මචං මේ අපේ යාළුවෝ ටික ඉන්නවා. ඒ කහනවා වගේ කියවනේ ඒක තමයි කරන්නේ. අපි අර පොඩි ආතලුත් එනවා. ගණන් ගන්න එපා යාළුවනේ. මේවා තමයි ආතල් කියන්නේ. අම්මට උඩු තව ඩිංග මේ මෙතනින් පාර කොහෙද? ගැලේට. මෙහෙටද? එහෙටද? පල්ලහට වගේ. පල්ලහට යන්නේ. ඔව් ඇල්ලේ සද්ද ඇහෙනවා. උඩල්ල විමානයක් තමයි. ඉඳලා එකක් ගෙනවා මගුලක හදේ වන්දන. මෙතන රබර් කෑල්ල දැනුයි හම්බුනේ. කනවනම් කාපල්ලා කාලි ඉවර කරපල්ලා. එయ్యකෝ. ආයි බලන්න බෑ. මම දිරුන්නේ නේද? පොඩ්ඩ වුණා. ගියදන්න දෙනවා. දෙන්නු හරි ගන්න දෙවින්ද? උඹ අයියේ. මේ අතර 아무තු අත්දැකීමක් පට්ට යම හැබැයි කූඩෙල්ල. යාළුවනේ ඇත්තටම මෙන්න අපේ සොයා ගැනීම මෙන්න පඩිපෙළ හොයාගත්තා. යන්න. හරි ආදරෙයි. යාළුවනේ මෙච්චර දුකක් විඳගෙන ඇත්තටම මේ යන ගමන ඇත්තටම ලස්සන වුණ නැත්තම් වැඩක් නැහැ. අම්බේ කොම්බිනුත් යනවා කූඩැල්ලොත් එනවා. පට්ටම අමාරුයි. බලමු පිස්සරට ගිහිල්ලා කොහොමද අපේ අවසානය වෙන්නේ කියලා. ලස්සන වුණොත් වෙන්න ඕනේ මෙච්චර දුක විඳගෙන යන්නේ එකේ නැත්තම් කිසි තේරුමක් නැහැ. සද්ද නම් ඇහෙනවා. සද්දේ වගේම මේවත් හොඳට ඇති කියලා විශ්වාස කරනවා. කොහොම අපේ යාළුවෝ ටික පස්සෙන් එනවා. යන්න තියෙන හරිය අමාරු මාර්ගයක. අතරම පාරක් කියලා නැහැ අඩි පාරක් තියෙන්නේ. මිනිස්සු ඇත්තටම මේ තැන් වලට එන්න ඕනේ බලන්න. හැබැයි මේ පරිසරය ආරක්ෂා කරගන්න. මොකද මේක පරිසරේ නැත්තම් ඇත්තටම වැඩක් නැහැ. ඒ වව්. ඔයාලට පේනවද දන්නේ? මාරම ලස්සන view එකක් තියෙන්නේ. පල්ලයට වෙන්නද නේ?
හරි අමාරුයි. බලමු view එක කොහමද කියලා. ඕහෝ! මේ හරිය තමයි වතුර වැඩි ඉතින් වතුර නගරම් කරන්නේ කුඩල්ලෝ කාගෙන ආවා ඉන්න අනිත් කට්ටිය කොහෙද ඉන්නේ මේ ඉස්සෙල්ලත් මං ඕක ඇහුවා මේ ඉන්නේ කොහොම මට නුවැල්ලේ උඩට මමත් ස්ටේබල් වෙන්න ඕන. දැන් අර යත්පාදුවක් විතරයි ඕන. එතන ගලක් තියෙනවා. එතන ගලක් තියෙනවා. උල් ගලක් වගේ එකක් තියෙන්නේ. එතන මේ ini gahain lagi dia. Gahain lagi dia. Terbar saya ini. Wah, අත්දැකීම කියන්න මල්ලි. අත්දැකීම කියන්නේ ඉන්න විදිහෙම තේරෙනවනේ කොහොමද කියලා. හැබැයි අත්දැකීම පට්ට. ඉතින් විඳින්න දුකක් දුකක් කාගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ ඉතින්. හැබැයි ඔයාලට කියන්නේ ඔයාලා එන්න බලන්න පරිසරය විනාශ කරන්න එපා කුඩෙල්ලන්ගේ ප්‍රවේශම් ගන්න. එච්චරයි.